සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කුඩාවැල්ල දීවර වරායේ මාළු සම්බන්ධව වීඩියෝ එකක්. ඉතින් මේ දීවර වරායේ ඉන්න මාළු පිළිබඳ තමයි ඔබට අද මේ වීඩියෝ එක මම ගෙනාවේ. මේ ඉන්නේ පොතුබරි මාළු. ඉතින් අපි බලමු මේ මාළු සම්බන්ධව. පොතුවලින් ගිහිල්ලා පන්නයක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මාළු පොඩට ගෙනල්ලා එහෙම තමයි ඉතින් පියරකට දාලා වෙලින්ද මෙතින්ට එනවා. ආවට පස්සේ ඒවා විකුණන තැන තමයි මේ කුඩාවැල්ල කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ගේන මාළු කට්ටිය තෝරනවා. තෝරලා ඉවර වෙලා මාළු තෝරනවා. එතකොට වෙලින්ද වෙල්ලා මාළු තෝරන මාළු ගන්නවා. ඒකට මෙතන තියෙනවා එක එක විදිහේ මාළු වර්ග තියෙනවා. ඒ මාළු තෝරනවා. වෙනම පොතුබරි වෙනම ගොඩවල් වලට දානවා. ඊට පස්සේ ලින්නෝ වෙනම දානවා. බලිය ගලවල් ඒ නොයෙකුත් වර්ගයේ සිටින මාළු වෙන වෙනම තෝරලා එක එක තැන් වලට දානවා. ඊට පස්සේ මුදලාලිලා ඇවිල්ලා ඒවට ගණන් කතා කරගෙන මේ මාළු මිලට ගන්නවා. ඉතින් මෙන්න මේ එහෙම තෝරන මාළු තමයි මේ තියෙන්නේ. එතකොට මේ මාළු ලින්නෝ ගත්තම ලින්නෝ තියෙනවා, කරවල වලට යන එක තියෙනවා. ඊට පස්සේ කෑමට ගන්න වෙනම මාළු තියෙනවා. එතකොට ආයේ තියෙනවා සැමන් වලට ගන්න ලින්නෝ එක තියෙනවා. උඹල කඩ වලට යන ඒවා තියෙන ඒවා වෙන වෙනම තමයි මේ කට්ටිය ඉඳගෙන තෝරන්නේ. ඉතින් මේ තෝරන මාළු තමයි මෙන්න මේ පේන්නේ ඉන්නේ. ඉතින් මේ ඉන්නේ පොතුබරි මොහොතු කුකුල්ලු කියලා කියනවා. මේ ඉන්නේ පොතුබරි කන්දක් ගහලා ඉන්නේ. මෙන්න මේ ගේන මාළු මෙන්න එහෙම තමයි අල්ලන්නේ. අල්ලගෙන ඉන්නේ අතංගුව. අතංගුවෙන් ওই ටැංකිය ඇතුලේ තියෙන මාළු ගොඩට අරගෙන දාලා බකට් වලට දාලා ඒවා ගොඩට දැම්මට පස්සේ ඒ විදිහින් තෝරන එක තමයි කරන්නේ. තෝරනවා ඊට පස්සේ මුදලාලිලා ඇවිල්ලා ඒවා සල්ලි දීලා මිලට ගන්නවා. ඒ වගේම තමයි මේ කුඩාවැල්ලට එන්නේ නැහැ පොඩි මාළු. නමුත් ඒවා මිල්ගම හලාවත පුත්තලම මේ සයිඩ් එකේ මෙන්න මේ පොඩි මාළු වර්ග ගේනවා. එතකොට ඊට අමතරව ඉස්සෝ ඒවා ගේන්නේ ඒ සයිඩ් එකෙන් තමයි. මේ ගම වෙන්නපුව හලාවත පුත්තලම මේ පැත්තෙන් තමයි පොඩි මාළු ගෑනනම් මෙතන විකුණනවා. මාම කෙනෙක් එනම් කපන්නේ පොතුබරි. පොතුබරි එක කපනවා. ini lima ලොකු පිරිසක් මෙතන ඉන්නවා මාළු තෝරන්න කට්ටිය වෙනම ගේන මාළු බෝට්ටුවෙන් ගොඩට ගන්න කට්ටිය ඒකට තංගුවට මත්දල්ලන්න එහෙම ගොඩක් කට්ටිය ඉන්න බකට් වෙනම ගෙනියන්න එහාට මෙහාට කට්ටිය වැඩ කරන කට්ටිය වගේම මුදලාලිලත් මෙතන ඉන්න විශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ කියන්නේ මුදලාලිලා කියන්නේ සල්ලි වලට මාළු මිලදී ගන්න එන කට්ටිය. ඉතින් මට මෙන්න මෙහෙම යනකොට මේ හම්බුණා මාළු අල්ලනවා. ඔයාලට ඒකත් මම මේ දෙන්නන්න ගත්තා. ඒකට බලාගෙන ඉන්නකො මේ ඔය මෙතන මේ පියරකට වැටෙන තැන මේ මාළු පොඩි පොඩි මාළු එනවා තින්ට මේ ඒ කියන්නේ පරටි පැටව වගේ තමයි ගොඩක්ම මේ හරිය ගැවසෙන්නේ. යාළුවා ඉතින් අල්ල ගන්න පුළුවන් මේ මෙතන හිටියේම ඩක් ගාලා. මොකද මේ හරියට වැටෙන මාළු උන්ගේ රොඩු බොඩුව නම්මන වැටෙන ඒවා දිනවනේ. ඒ දේවල් කන්න මාළු වෙනවා. ඔන්න දැක්කනේ ඇල්ලුවා. ඒ ඇල්ලුවේ පරටි වැටියෙක්. දෙන්නෙක් ඉඳගෙන අල්ලනවා. මේ ඉන්නේ අල්ලපු මාළු ටික. බලන්න කළුක්ම මාළු පන ගහ තියෙන මාළු වල. යාළුවට කෑමට දාන්නෙත් මේ මාළුම තමයි. ඒ කියන්නේ ගොඩක් දුරට කන්නේ ලින්න බෝල්ලු. ලින්න බෝල්ලුන්ගේ කෑලි තමයි හැමට ගන්නෙ.
මේ කුඩාවැල්ලේ මේ පුදුමාකාර විදියට බෝට්ටු එන තැනක් තමයි කුඩාවැල්ල කියන්නේ. කුඩාවැල්ලට එනවා නිල් වැල්ලෙන් එනවා. එතකොට ආයිලා හලාවත වෙන්නප්පුව පුත්තල මේ සයිඩ් එකේ බෝට්ටුත් මෙහාට එනවා. හොඳයි ඉතින් එහෙනම් මෙන්න මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.